මාතලේ ආවම මම කරන්න ආසව දේවල් වලින් එකක් තමයි මේ තියෙන්නේ. සයිවර් ගණ එක. පෙන්නන්නද කෑම එක. බලන්න කොහොමද කියලා. තියෙනවා කෑම එක. අම්මා. හරි මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේ කෙහෙල් ගෙඩියකුත් තියෙනවා. එන්න બોලේ වඩේකුයි පපඩමකුයි. yes. මං එනන් කෑවා. හරි. ගණන් කරන්න බලන්න කරිස් කීයක් තියෙනවද කියලා. මෙන්න මෙතන මොකක්ද මන් දන්නේ හොද්දක් තියෙනවා. ඊට පස්සේ තවත් හොද්දක් තියෙනවා. ඔන්න මෑකරල්. ඊට පස්සේ මෙන්න සම්බෝලයක් තියෙනවා. අනේ මැල්ලුමක්. ඊට පස්සේ පරිප්පු මේ බිම්මල් මොනවාද පපඩ වඩේ මේ තව රසම් එකක් දෙවද මේක. ලේඩි කන්න තමයි තියෙන්නේ. කෑමිකේ ගාන කිව්වොත් එහෙම ඔයගොල්ලෝ බුදුම වෙයි. කීයයි කියලා හිතන්නේ මේ කෑම එක. අවසානයේ බලන් ඉන්නේ කීයද කියලා. මං ඉතුරු කරයි දාය මේවා ඉවරයි. සේරම ඉවරයි. විශ්වාස කරන්න පුළුවන්ද මං මේ කාපු කෑම එක රුපියල් 250යි. මේ මාතලේ බස් ස්ටෑන්ඩ් එකේ හැපැත්තේ කඩයක්. මාරු නේද? තාලි සුපිරිය. බඩත් පිරුණා හිතත් පිරුණා. පොකට් එකට දැනුනෙත් නෑ. දැන් ඉතින් මම මගේ ඊළඟ වැඩේට යනවා. ආවා කිව්ව අනිත් වැඩේ තමයි මෙන්න මේක මේ ජුවලරි ෂොප් එකේ ඉන්නේ. කියන්නේ එච්චරයි කියන්නේ. බත් තව හොර වැඩ කීපයක් තිබ්බා. ඒ ටික කරගත්තා. ඒ තේරෙම වීඩියෝ එකේ පෙන්නන්න බෑනේ. දැන් ඉතින් බස් එකක් එනකන් ඉඳලා බස් එක නැකලා ගෙදර යනවා. බයි.